ආයිබෝවන් දයාබර දෙමාපියනි දූ දරුවනි මේ විශේෂ වීඩියෝ එක අපි ඔයාලට එවන්නේ බ්‍රිටිෂ් කවුන්සිල් එක්සෑම් සම්බන්ධව දැනුවත් කිරීම කරන්න. ඒත් මේ සම්බන්ධව බ්‍රිටිෂ් කවුන්සිලෙන් අපිට එක්සෑම් කැලෙන්ඩර් එක හම්බුන දවසේ ඉඳලම මේ දක්වා අපි දැනුවත් කිරීම දිගටම කළා ඔබට. මොන හරි ගැටලුවක් තියෙනවා නම් WhatsApp group එකේ පල්ලයට ගිහලා බලන්න. අපි නිරන්තරයෙන් ඔයාලව දැනුවත් කරලා තිබ්බේ එක්සෑම් සම්බන්ධව. ඉතින් මේ අවුරුද්දේ එක්සෑම් එක අගෝස්තු මාසයේ 3 වෙනිදා අනුරාධපුර තියෙනවා එක්සෑම් එක. එතකොට ඒ එක්සෑම් එකට අදාළව තමයි මේ විස්තර මම ඔබත් එක්ක කතා කරන්නේ. සාමාන්‍යයෙන් ගිය අවුරුද්දේ ඉඳන් තමයි මේ අනුරාධපුරට මේ එක්සෑම් එක අපි ගෙනාවේ. ඒක ගේන්න ප්‍රධානම හේතුව තමයි අපේ දරුවෝ කුරුණෑගල නුවර එහෙම නැත්නම් කොළඹ ඔය කියන එක්සෑම් සෙන්ටර්ස් වලට තමයි කලින් සම්බන්ධ වුණේ. ඒක ගොඩාක් අමාරු දෙයක්. අපේ ගියපු දෙමාපියෝ දරුවෝ දන්නවා කොච්චර අමාරු දෙයක්ද කියලා. ඒක ගිහිලා ඉන්න තැනක් නෑ, හරියට අවුවට වේලෙනවා, වැස්සට දෙමිනවා. ඔය කියන ප්‍රශ්නත් එක්ක තමයි අපි රික්වෙස්ට් කරේ අපිට එක්සෑම් සෙන්ටර් එකක් අනුරාධපුරට ඕනේ කියලා. අනිත් එක මේ අපේ වෙන ප්ලේසස් වලට යද්දි ගොඩාක් ලොකු වියදමක් අපිට කරන්න වෙනවා. බස් වල යන්න නැත්නම් වාහනයක යන්න ගියාම නතර වෙන්න තැන් හොයා ගන්න ඕනේ. ඒවට ලොකු වියදමක් කරන්න වෙනවා. දැන් ඒ කියන වියදම අපිට පුළුවන් මේ එක්සෑම් එකට දරුවන්ට යොදවන්න එක්සෑම් ෆී එක විදිහට. හරි. ඒත් මේ පාර එක්සෑම් ෆීස් වල පොඩි වෙනසක් වෙලා තියෙනවා. බ්‍රිටිෂ් කවුන්සිල් එකෙන් අපිට එවලා තියෙන අලුත් අප්ඩේට් එකේ මේ සම්බන්ධව අපි දැනුවත් කිරීමක් කරා ඔබට. හරි. ඒතකොට මේ එක්සෑම් එක සම්බන්ධව මම කියන්නම් කෙටියෙන්. බ්‍රිටිෂ් කවුන්සිල් එක්සෑම් එක ලෝකේ හැම රටකම මේ විදිහට තමයි තියෙන්නේ මෙයාලගේ. ඒතකොට මේ පේපර් එක තමයි අපේ ලංකාවේ ඉන්න දරුවන්ට සහ වෙනත් රටවල ඉන්න දරුවන්ටත් හම්බ වෙන්නේ. ඒතකොට මේක තමයි common European framework එක කියන්නේ. ඒතකොට මේකේ මනින්නේ අපේ දරුවන්ගේ විතරක් නෙමෙයි, ඉංග්‍රීසි භාෂාව දෙවෙනි භාෂාවක් විදිහට හදාරන ලෝකේ හැම රටකම දරුවන්ට මේ කියන පේපර් එක තමයි හම්බෙන්නේ. ඒතකොට මේ එක්සෑම් එක ඇත්තටම ගොඩක් වටිනවා. ඒක නිසා තමයි අපි දිගින් දිගටම බ්‍රිටිෂ් කවුන්සිල් එකත් එක්ක වැඩ කරන්නේ අපේ දරුවන්ට ලෝකෙ පිළිගත්ත සහතිකයක් සහ ඒ සම්බන්ධ කුසලතා වර්ධනයක් දෙන්න ඕන නින්දා. ඉතින් මේ එක්සෑම් එක සම්බන්ධව මම දැන් ඔබට කියන්නම්. මම අර කලින් කිව්වා වගේ බ්‍රිටිෂ් කවුන්සිල් එකෙන් තමයි ලංකාවේ ඔපරේෂන්ස් ඔක්කොම කරන්නේ කේම්බ්‍රිජ් යුනිවර්සිටි එකේ. ඒතර මේක ගොඩක් වටිනවා ලංකාවේ අපේ දරුවන්ට. ලෝකේ ඕනම රටකට ඉදිරියේදී යද්දි මේ සර්ටිෆිකේට්ස් ඉදිරිපත් කරන්න පුළුවන් තමන්ගේ කුසලතාව විදිහට. හරි. එතකොට මේ එක්සෑම් එකේදී ස්ටාර්ටර්ස්, මූවර්ස් සහ ෆ්ලයර්ස් කියන කාණ්ඩ තුන මම කතා කරන්නේ මෙතනදී. එතකොට මේ ස්ටාර්ටර් එක්සෑම් එක 16200ක් වෙනවා. එක්සෑම් එක තියෙන්නේ 3 වෙනිදා. රෙජිස්ට්‍රේෂන් පටන් ගන්න තියෙන්නේ දැන් ජූනි 2 වෙනිදා ඉඳලා ජූනි 16 දක්වා රෙජිස්ට්‍රේෂන් අපි කරන්න ඕනේ. එතකොට ඒ අපේ ස්ටාර්ටර් යන ක්ලාස් එකේ විස්තර තමයි මෙතන අපි දීලා තියෙන්නේ. Tuesday starters class එකක් තියෙනවා කල්නි ටීචර්ගේ. Wednesday starter class එක චාමිනි ටීචර්ගේ. Saturday starter class එක starters අප්සරා ටීචර්ගේ. Saturday starters class එක චාමිනි ටීචර්ගේ. Sunday starters class එක සඳනි ටීචර්ගේ. ඒතර මෙයාලා තමයි starter කියන කැටගරියෙන් අපේ exam apply කරන්නේ. ඊට පස්සේ movers එකේ exam fee එක 16500ක් වෙනවා. ඒතර අර විදිහටම exam date එක ස්ටාර්ට් වෙලා තියෙන රෙජිස්ට්‍රේෂන්. එතන මොන ක්ලාස්ද අපි යන්නේ? Monday movers class එක යනවා චාමිනි ටීචර්ගේ. Thursday movers class එක යනවා සෙවන්ති ටීචර්ගේ. Friday movers class එක යනවා කල්නි ටීචර්ගේ. Saturday movers class එක යනවා හස්ත ටීචර්ගේ. Saturday movers class එක යනවා හස්ත ටීචර්ගේ 12 2. right? ඒ තමයි movers. ඊට පස්සේ flyers එක 16800ක් වෙනවා exam fee එක. මේ විදිහටම dates ඔක්කොම එකයි. Monday flyers class එක කලණි teacher, Monday flyers class හස්ත teacher, Thursday flyers class චාමිනි teacher, Saturday flyers class හස්ත teacher, Sunday flyers class හස්ත teacher. right? ඒතර මේ විදිහට තමයි starters, movers සහ flyers කියන දරුවෝ අපේ exams වලට අපි සම්බන්ධ කරන්නේ. ඒතර මේ සම්බන්ධව අපි දැනටම ටෙස්ට් එකක් තියලා තියෙනවා සහ යාළගේ availability කියන්නේ eligibility එක අපි දැනටමත් WhatsApp group වලට දාලා තියෙනවා. කොහොමද මේ ළමයාට එක්සෑම් එකට යන්න පුළුවන්ද බැරිද කියලා. සමහර දරුවන්ගේ අපි ස්ටාර් මාක් එකක් දාලා ඇති. එහෙම ස්ටාර් මාක් දාලා තියෙන පේරන්ට්ස් වලට පුළුවන් අපිට කතා කරන්න ඒ සම්බන්ධව දැනුවත් වීමක් වෙන්න. හරි. ඒතර මේ එක්සෑම් එක අපි අනිවාර්යයෙන්ම
try කරන්න ඕන අපේ දරුවෝ සම්බන්ධ කරන්න. එහෙම බැරි වුණොත් අනිත් දරුවෝ exam එකට සම්බන්ධ වෙනවා. ඒ කට්ටියගේ grade එක up වෙනවා. අපේ දරුවන්ගේ grade එක down වෙගෙන තමයි ඊට පස්සේ යන්නේ. exam එකකට අනිවාර්යයෙන්ම face කරන්න තමයි අපි දරුවෝ ready කරන්නේ. right? ඒතකොට ඒකට අදාළව තමයි යන්නේ. ඒතකොට මේකත් එක්කම දැනට අපි papers දීලා check කරලා තියෙනවා. ඊට අමතරව මේ මාස දෙකේ අපි practice test දිගටම කරනවා. අමතරවත් time එකක් දාලා exam එකට අදාළව. ඒක නිසා බය වෙන්න ඕනේ නැහැ. මේක කරගන්න බැරි වේද කියලා. ඒකට අදාළ මේ practice test එක අපි කරනවා. මොකද ඒකේ වගකීම අපිට තියෙනවා. සහ අපි දරුවෝ අනිවාර්යයෙන්ම මේකට ready කරනවා. සාමාන්‍යයෙන් ගිය අවුරුදු වල ගත්තත් ගොඩක් ළමයින්ගේ overall skill එක develop වෙලා තියෙනවා sheets වලින් සහ marks වලින්. හරි. ඒතර මේක තමයි exam සම්බන්ධව දැනුවත් කිරීම. අනිත් එක තමයි අපේ දරුවෝ ශිෂ්‍යත්ව ලියන දරුවෝ ඉන්නවා නම් ශිෂ්‍යත්වයෙන් පස්සේ තමයි අපි exam එකට යලව දාන්නේ. මොකද මේ දවස්වල ශිෂ්‍යත්වයට ගොඩක් කට්ටිය මහන්සි වෙන හින්දා සහ අමතර class දාලා තියෙන හින්දා. අනිත් දේ තමයි ඔයාලට පුළුවන් direct ආයතනයට මුදල් බඳින්න. එහෙම නැත්නම් අපේ head office number එක මෙතන දීලා තියෙනවා. හැම PDF එකම අනිවාර්යයෙන්ම මේ head office number එකට payment එක කරලා ඔයාලා receipt එක ගෙනත් දෙන්න ඕනේ. ඒ payment එක කරද්දී ඒකේ හරියටම receipt පතේ තියෙන්න ඕනේ ගෙවන ලද මුදල, ගිණුම් අංකය, දිනය සහ වේලාව පැහැදිලිව තිබිය යුතුයි. එහෙම නැත්නම් ඒක reject වෙන්න පුළුවන්. ඒක නිසා මේවා හරියටම තියෙන්න ඕනේ. ඒ ගෙවපු වෙලාවත් එක්ක පැහැදිලිව receipt එකේ සඳහන් වෙලා. මේ අංකයට විතරයි ගෙවීම කරන්න පුළුවන්. එහෙම නැත්නම් ආයතනයට මුදල් වඳින්න පුළුවන්. වෙන කිසිදු ගිණුමකට මුදල් බැර කරන්න එපා. හරි. ඉතින් මේ ටික තමයි ඔබත් එක්ක කතා කරන්න තිබ්බේ. පේරන්ට්ස් වලට මොනවා හරි ගැටලු තියෙනවා අපිව සම්බන්ධ කරගන්න. අනිවාර්යයෙන්ම 14 වෙනිදා වෙද්දී අපිට සියලුම ඇප්ලිකේෂන් ලැබෙන්න සලස්වන්න 15 වෙනිදා වෙද්දී මුදල් ගෙවලා තියෙන්න ඕනේ හැමෝම. ඒතකොට තමයි අපේ process එක අපිට කරගන්න පුළුවන්. හරි. ඉතින් ඔබට බොහොම ස්තුතියි. මොනවා හරි ගැටලු තියෙනවා නම් ඔයාලට පුළුවන් මාව සම්බන්ධ කරගන්න.